එක එක කාල අපේ ජීවිතවලට එනවා. දන්නවද? සමහර කාලවල අපිට අපිව තනියම දරාගන්න සිද්ධ වෙනවා. මැරෙන්න හිතෙන තරම් වේදනාවක් ඇති වෙනවා. ඇයි මං ජීවත් වෙන්න ඕන වගේ ප්‍රශ්න අපි අපෙන් අහන කාල එනවා. අදත් හෙටත් එහෙම කාල නවත්තන්න බෑ. මොන විදිහේ කාල ආවත් අපට පැනලා යන්න බෑ. මොන තරම් අමාරු වුණත් දවසින් දවස දරා ගන්න වෙනවා. මේ ගත වෙන තප්පර ගානේ වුණත් ඔයාට අතාරින්න හිතෙනවා නම් ඒක කරන්න එපා. ඔයාව තදින් අල්ලගන්න. කාත් කවුරුත් නැති වුණත් ඔයා විශ්වාස කරපු ආදරය කරපු කවුරු ඔයාට නැති වුණත් ඔයා වෙනුවෙන් ඔයාව තදින් අල්ලගන්න ඕනේ. අපි පැනලා ගියා කියලා අපි වෙනුවෙන් දුක් වෙන්න අය නෑ. ටික කාලයක් ඒක කරයි. ඔයා හිතනවා නම් මැරෙනකම්ම අපි ගැන දුක් වෙයි විඳවයි කියලා. නෑ, ඒක එහෙම වෙන්නේ නැති දෙයක්. ඔයාට සිද්ධ වෙනවා ප්‍රශ්න දරාගෙන ඉස්සරහට යන්න. හිතන්න හැම දෙයක්ම හොඳින් කියලා. ඒක ඔයාටම කියාගන්න. කන්නාඩි ඉස්සරහට ගිහින් දුකින් ඉන්න ඔයාව නෙවෙයි සතුටින් ඉන්න ඔයාව දකින්න. අමාරුයි. ඒක කරන්න බෑ කියලා ඔයා මට කියයි. බැරි උනත් ඔයාට සිද්ධ වෙනවා ඒක කරන්න. අඬන්න හේතු 1000ක් අතරේ hina වෙන්න හේතුවක් අනිවාර්යෙන්ම තියෙනවා. එකක් හරි තියෙනවා. ඉතින් අන්න ඒක හොයාගෙන ඔයාට සිද්ධ වෙනවා පුංචි හිනාවක් වගේ මූණට ගන්න. මේ ගත කරන මොහොත මට වගේම ඔයාට දුෂ්කර වෙන්න පුළුවන්. මේ මොහොතේ ඔයාට වඩා දුක් විඳින මිනිස්සු ඉන්නවා. එයාලා ජීවත් වෙන්න හුස්ම අල්ලන් ඉන්න සටන් කරනවා. ඒත් ඔයාට හුස්ම එක්ක ජීවිතයක් තියෙද්දි තමයි ප්‍රශ්න ටිකක් ඇවිත් තියෙන්නේ. ඔව් ටිකක්. ඔයා ඒ ප්‍රශ්න ටික මහ ගොඩක් කරගෙන පටලවගෙන. ඒකයි ඔයාගේ මුළු ජීවිතේම ප්‍රශ්නයක් වගේ පේන්නේ. හෙට දවස ගැන හොඳ සිතුවිල්ලකින් ඉන්න. හැමදේම හොඳින් වෙනවා. Tamanට එහෙම කියාගෙන වැඩ කරන්න. කමක් නෑ, දරාගෙන ඉස්සරහට යමු. අමාරු කාල පව් කරගෙන ඉස්සරහටම යන්න. උත්සාහ කරන්න. ඔයාට පුළුවන් ඕනම අමාරු කාලයක් දරාගෙන ඉස්සරහට යන්න. ඔයාගේ ජීවිතේ දිනාගන්න හැම වේදනාවක්ම දරාගන්න වෙනවා. අපි ඒක කරමු. ඔව්, ඔයාට ඒක කරන්න පුළුවන්. ඔයාට ඉස්සරහටම යන්න පුළුවන්. උත්සාහ කරන්න. ඔයාට ඔයාගේ ජීවිතේ දිනාගන්න හැම දෙයක්ම කරන්න පුළුවන්. ඔයා හොඳින් කියලා ඔයා මුළු ලෝකෙට පෙන්වන්න කලින් ඔයාට පෙන්න ගන්න ඕනේ. ඔයාට කියා ගන්න ඕනේ හැම දෙම හොඳම විදිහට සිද්ධ වෙනවා. ඉතින් ඔයා අනිවාර්යෙන්ම උත්සාහ කරන්න ඕනේ ඔයාගේ තියෙන හීන අරමුණු දිනාගෙන ඉස්සරහට යන්න. අද දවස කොහොම හරි දරා ගන්න ඔයාට පුළුවන්.